නමෝ බුද්ධාය. අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන පින්බිමකට. ඒ තමයි මාළඹේ පිට්ටුගල පිහිටි අමාවතුර මහමෙවුනාව භාවන අසපුව. ඉතින් අප්‍රේල් මාසයේදී මේ පින්බිමේදී ලස්සන පින්කමක් සිද්ධ වෙනවා. ඒ පින්කම ගැන ඔයගොල්ලන්ට තොරතුරු කියන්නයි මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ අද අපි ආවේ. අපි ඇතුළට ගිහලා බලමු මොකක්ද ඇතුළේ වෙන්නේ කියලා. ඔබ මේ වලට සමහරට දන්නවා ඇති බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ පසේබුදුරජාණන් වහන්සේලා උදෙසා වෙනමම විහාරයක් ඉදි වෙන බව. ඉතින් අපි දැන් ඉන්නේ එතන. මේ වන විටත් සදහැතුන් බොහොමයක් මේ සුන්දර මන්දිරය නිර්මාණය කිරීමට වත්පිළිවෙත් කරන ආකාරය අපිට පෙන්වනවා. ගෞරවනීය පින්වත් අනුශාසක ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් වැඩිදුර තොරතුරු දැනගමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. අද අපි ආවා මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයෙන් මේ පසේබුදු විහාරය ගැන තොරතුරු කියන්න. ඉතින් අපිට මුලින්ම දැනගන්න කැමති පසේබුදුරජාණන් වහන්සේලා කියන්නේ කවුද කියලා. අපිට ඒක පහදලා දෙන්න පුළුවන්. හොඳයි. නමෝ බුද්ධාය. පුතා දැන් මේ පසේබුදුරජාණන් වහන්සේලාගේ මන්දිරයටයි මේ පුතා ලැබිලා ඉන්නේ. ඉතින් මේ බුදු පසේබුදු අරහන්තක මහ විහාරය. ඉතින් පසේබුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ලෝකේ වඳින්න තියෙන තැන මෙතන ලෝකේ කොහෙවත් මම හිතන්නේ මේ දරුවන්ට පසේබුදුරජාණන් වහන්සේලාගේ ගුණ හිතලා වඳින්න තැනක් නැහැ. පසේබුදුරජාණන් වහන්සේලා කියන්නේ විශ්මිත අවබෝධයක් තියෙන උතුමන් වහන්සේලා. පසේබුදුරජාණන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්නේ ආශ්චර්යමත් විදිහට. ඒ උතුම් මුනිවරු ධර්මය අවබෝධ කරගත්තේ සුළු කාරණාවකින්. ඒ කියන්නේ සසරේ ගොඩාක් පින් කරපු උතුමන් වහන්සේලා. බුද්ධ ශාසනවල ධර්මය අවබෝධ කරගන්න ගොඩාක් මහන්සියලා තියෙනවා. ඒ බුද්ධ ශාසනවල අපි මේ බුදු සසුනේදීම ධර්මය අවබෝධ කරන්න ඕනා කියලා සීල සමාධි ප්‍රඥා වඩපු උතුමන් වහන්සේලා. යම් හේකින් මේ බුද්ධ ශාසනවල මාර්ගඵල ලබන්න බැරුව ගිහිලා සසරේ එද්දී සුළු කාරණාවකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නැති කාලවල වල පොඩි දෙයක් දැකලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නවා. කොටින්ම කිව්වොත් ඒ උතුමන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ දත්තේ විස්මිතයි කියලා කියන්නේ පසේබුදුරජාණන් වහන්සේට ප්‍රමාණවත් වෙනවා. ගහක කොළ හැලිලා තියෙද්දි මේ ගහේ කොළ නෑ මේක අනිත්‍යයි නේද කියලා හිතනකොටම පසේබුද්ධත්වයටපත් වෙනවා. එතකොට ගමේ තොටේ ඇවිදිද්දි මිනිස්සු අරක්කු බීලා වැටිලා ඉන්නවා. අනේ මේ ජීවිතේ කොච්චර දුකයිද කියලා හිතනකොටම පසේබුද්ධත්වයටපත් වෙනවා. එතකොට ඇතැම් වෙලාවක මිනිස්සු එකිනෙකා ගහ ගන්නවා. ඇතැම් වෙලාවක තමන්ව සතුටු කරන්න කාන්තාව ගොඩාක් එනකොට මේක කොච්චර දුකයිද කියලා හිතලා පසේබුද්ධත්වයටපත් වෙනවා. පසේබුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බුදුවරු ලෝකේ නැති කාලේ. ධම්මං බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ලෝකේ කොහෙවත් ඇහෙන්නේ නැති කාලෙක සුළු සිදුවීමක් නිසා නුවණින් මෙනෙහි කරලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උතුමන් වහන්සේලාට කියනවා පසේබුදුරජාණන් වහන්සේලා කියලා. පසේබුදුරජාණන් වහන්සේලා ලෝකේ දුර්ලභයි. ඒ ශ්‍රී නාමයේ පවා ලෝකේ දුර්ලභයි. කග්ගවිසාන සූත්‍රය මම හිතන්නේ මේ පුතාලා අහලා තියෙනවා. ඒ වගේම ඉසිගිලි සූත්‍ර මේ පුතාලා අහලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නම් ගොත් කියා නම් ගොත් දේශනා කරමින් සංඝයාට දේශනා කරනවා පින්වත් මහණෙනි. ඒ පසේබුදුරජාණන් වහන්සේලා නිතර වන්දනා කරන්න කියලා. මොකද ඒ පසේබුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධත්වයේ ලෝකේ අසිරිමත්. වේලාම සූත්‍රයේ මේ පුතාලා අහලා ඇති. වේලාම සූත්‍රයේ කියනවා පසේබුදුරජාණන් වහන්සේලා ගැන රහතන් වහන්සේලා 100ක් නමකට පූජා කරන දානෙට වඩා පසේබුදුරජාණන් වහන්සේලා එක් නමකට පූජා කරන දානෙ මේ ලෝකේ මහත්ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා හිත පහදවාගෙන පසේබුදුරජාණන් වහන්සේලා වන්දනා කරන්න.
බොහොමත්ම ස්පින් ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මන්දිරයත් ඉති වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා නිසා. ඉතින් අපි දැනගන්න කැමති මේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඉතිවෙන මන්දිරය ගැන විස්තර කිහිපයක්. ඔව්. ඉතින් පුතා දැන් මේ පසේ බුදු මන්දිරේ තමයි ඔයාලා ඉන්නේ. පසේ බුදු මන්දිරේ අපි මේ ආසන්නෙම නිරූපණය වෙලා තියෙන මංජූසක වෘක්ෂය. මංජූසක වෘක්ෂය හරි විශේෂයි. මංජූසක වෘක්ෂයේ පාමුල පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ සුවසේ බවුන් වැඩුවා. ඒ හිමාලයේ ඈත කඳු මුදුනේ මංජූසක වෘක්ෂයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් වැඩ වාසය කළා කියලා ඉසිගිලි සූත්‍රයේ භාගතුන් වහන්සේ අපිට දේශනා කළා. අපිට මේ සියලු විස්තර දේශනා කරේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපිට දැනගන්න හම්බෙන්නේ නැහැ. මංජූසක වෘක්ෂයේ අතුපතර වීදියේ සුවිශාල වෘක්ෂයන්. මේ වෘක්ෂයේ විශාල වෙනසක් තියෙනවා. මේ වෘක්ෂයේ සුන්දර මලක් පිපෙනවා රත්තරන් පාටින්. මංජූසක වෘක්ෂයේ මලක් පිපෙනකොටම අනෙත් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගන්නවා කියනවා දඹදිව තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා. එතකොට මේ වෘක්ෂයට දැනෙනවා මේ පෘථුවියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන වග. ඉතින් අපිට පුළුවන් විදිහට අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ මංජූසක වෘක්ෂයේ සහිත හිමාල කඳු වැටිය මේ මන්දිරේ ලස්සන නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ ලස්සන හස්ති ඒ වගේම මේ වන සිව්පාවන් සහිත දියඇලි සහිත මේ වනාන්තරයේ පසේ බුදුරජාණන් වහන්සේලා බණ භාවනා කරනවා නිරූපණය වෙනවා. ඒ වගේම මේ මන්දිරේ තනි අඟක් තියෙන කඟ වේනන්ගේ දර්ශන ඉදිරියේ දකින්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා තනි අඟක් තියෙන කඟ වේනට පසේ බුදුරජාණන් වහන්සේ සමාන කළා උපමාවක්. ඒ කඟ වේනගේ තනි අඟට කිසි දෙයක් පැටලෙන්නේ නැහැ කියනවා. වනාන්තරයේ කොච්චර ඇවිද්දත් ඒ තනි අඟට කිසිම දෙයක් දැවටිලා පැටලලා යන්නේ නැහැ කියනවා. අන්න ඒ වගේ කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා ඈත කැලේ උදකලාවෙන් වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා සියල්ලට නොඇලී නොගැටී වාසය කළා. ඉතින් මේ මන්දිරේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා නිරූපණය වීම පිණිස ඒ භාග්‍යතුන් වහන්සේගේ උපමාව සහිත අපිට සිහි ගැන්වෙන ඒ කඟ වේනාගේ සිතුවම් ඉදිරියේදී නිර්මාණය වෙනවා. ඒ වගේම මේ වහලේ සුන්දර සිතුවම් චිත්‍ර මල් නිර්මාණ සිද්ධ වෙනවා. ඒ වගේම මේ ලෝකේ පහළ වෙච්ච අවසාන වර්තමාන කාලයේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා මාතංග කියන පසේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ උතුම් පසේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන ප්‍රතිමා වහන්සේ නමක් මේ පසේ බුදු මන්දිරේ නිර්මාණය වෙනවා. ඉතින් මේ පුතා සමහර විට අහලා තියෙන්න පුළුවන් ඔයාලා අජිත සූත්‍රය. සූත්‍ර දේශනාවල තියෙනවා අජිත සූත්‍රය. ඒතර අසිත ඍෂිවරයා අජිත සූත්‍රයේ තියෙනවා අසිත ඍෂිවරයා දිව්‍ය ලෝකේ භාවනා කරමින් හිටිය මහා බෝසතාණන් වහන්සේ පහළ වෙද්දී සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ පහළ වෙද්දී අසිත ඍෂිවරයාට දිව්‍ය ලෝකේ ගොඩාක් මේ නර්තන සද්ද ඇහෙනවා. පංචතූර්ය වාදන සද්ද ඇහෙනවා. ඉතින් අසිත ඍෂිවරයා අහනවා දෙවිවරුන්ගෙන් මොකද්ද මේ උත්කර්ෂවත් භාවය කියලා. ඒකට කියනවා අනේ ඍෂිවරය ඔබ දන්නේ නැද්ද මේ ලෝකෙට මේ සිද්ධාර්ථ නමින් මහා බෝසතාණන් වහන්සේ නම පහළ වුණා කියලා. ඒතර අසිත ඍෂිවරයා ඉක්මනින්ම පෘථුවියට එනවා. ඒත් එක්කම දෙවිවරුත් වරිනවා. දෙවිවරු මේ පෘථුවියට එනකොට හිමාලයේ මේ ලෝකයේ අවසාන පසේ බුදුරජාණන් වහන්සේ බණ භාවනා කරමින් ඉඳලා තියෙනවා. ඒ තමා මාතංග පසේ බුදුරජාණන් වහන්සේ. දෙවිවරු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බලන්න එන්නට කලින් මාතංග පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා ඒ විස්තර සාකච්ඡා කරද්දී මාතංග පසේ බුදුරජාණන් වහන්සේ අහනවා දෙවිවරුන් ඔබ කොහෙද යන්නේ? කියන අනේ ස්වාමීනි මේ ලෝකෙට මහ බෝසතාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා. ඒ මොහොතේම මාතංග පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආයුෂ බලනවා. ආයුෂ ඉවරයි. ඒ පසේ බුදුරජාණන් වහන්සේ හිමාල කඳු වැටියේ පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ සියලු ගුණ කදම්බයට උපහාර පිණිසයි මේ මන්දිරයේ ඉදි වෙන්නේ. ඉතින් ඉදිරියේදී බක් පුර 15ක පුන් පොහොව දවසට මේ මන්දිරය වන්දනාමාන පිණිස බුද්ධ ශාසනයට පූජා වෙනවා. අප්‍රේල් මාසයේ 6 වෙනිදා මේ මන්දිරයේ 100ක් නමක් විශේෂයි මහා සංඝ දක්ෂිනාවක් පැවැත්වෙනවා. ඒත් එක්කම දින 4ක් පුරාවට සූත්‍ර සජ්ජායනා පැවැත්වෙනවා. ඒ වගේම ධර්ම දේශනා පැවැත්වෙනවා. 7 වෙනිදා ඉඳන්
මේ පුතාලටත් හැම දිනාටමත් අප්‍රේල් මාසේ 7 වෙනිදා ඉඳන් මේ මන්දිරය වන්දනා කරලා පසේ බුදුරයන් වහන්සේට පෑන් පූජා කරගෙන, දානි පූජා කරගෙන, සලුපිලි පූජා කරගෙන, වන්දනාමාන කරගෙන පින් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ පින්කමට මේ පුතාලත් එකතු වෙනවා. පසේබුදු විහාරයට එද්දී අපි දැක්ක ගොඩක් තැන්වල ශ්‍රමදාන කටයුතු පැවැත්වෙනවා. ඉතින් අපිට හම්බුණා ඒ වගේ ශ්‍රමදාන කරන කෙනෙක්. කොහොමද එන්නේ? මම නම් පුතේ කොස්සත් ඉඳන් මට දැනගන්න ලැබුණ දවසේ ඉඳන් මෙතන පසේබුදු මන්දිරයක් හැදෙනවා කියලා මට පුදුම ඇත්තටම හරි ආසාවක් සතුටක් දැනුණා. එදා ඉඳන් වත්පිළිවෙත් කරනවා. දැන්ට මාස 2කට වැඩි කාලයක් මේ පසේබුදු මන්දිරේ වත්පිළිවෙත් කරන්න ආවා. ඉතින් මම කියන්නේ මේ අවට ඉන්න අයටත් බොහෝ දෙනෙක් දැන්ටමත් ඇවිල්ලා ගොඩක් මේ වත්පිළිවෙත් කරනවා. සියලු දෙනාට ඇවිල්ලා දැක බලා ගන්න සතුටින් අනුමෝදන් වෙන්න වත්පිළිවෙත් කරන්න මේ බුදුපසේ බුදු මන්දිරයට ඇවිල්ලා සතුටු සිතින් මේ දේවල් කරලා අනුමෝදන් වෙන්න කියන හොඳම අවස්ථාව කියලා තමයි මම නම් කියන්නේ. අපි මේ පින්වීමට එනකොටත් දැක්කා බොහෝ පිරිසක් ශ්‍රමදාන කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඉතින් මේ පින්කමට සමගාමීව තවත් පින්කම් පැවැත්වෙනවද? ඔව් පුතා. ඒක අහපිට හොඳයි. දැන් අපි පසේබුදු මන්දිරය ගැන කතා කරන්නේ ලෝකේ කොහෙවත් පසේබුදු මන්දිරයක් නැති නිසානේ. ඒ වගේමයි තව ගොඩාක් පින්කම් මේ අතර සිද්ධ වෙනවා. මේ පුතාලා දන්නව ඇති ශ්‍රී ගටිකාර මහසෑය. මේ බුදු පසේබුදු අරහන්තක මහ විහාරයේ මස්තකයේ ඉහළින්ම වැඩ සිටිනවා පරිවාර චෛත්‍යරාජයන් වහන්සේලා 8 නමක් විරාජමානව වැඩ සිටින ශ්‍රී ගටිකාර සෑය. ශ්‍රී ගටිකාර සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භය විවෘත වෙනවා. ඉතින් ඒක තමයි මුදුන් මල්කඩ වගේ. ඒ පින්කම තමයි මුදුනේ තියාගෙන පසේබුදු මන්දිරය විවෘත වෙන්නේ. ඉතින් බක්පුර පසළොස්වක පුන් පොහෝ දිනට ශ්‍රී ගටිකාර මහසෑයේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලාත් එක්ක අරහත් මුනිවරුන්ගේ ධාතුන් වහන්සේලා නිදන් වෙනවා. ඒක පුණ්‍ය මංගල්‍යයක්. ඉතින් ශ්‍රී ගටිකාර මහසෑය කියන්නේ කල්යාණ මිත්‍රත්වයේ සංකේතය වගේ. ගටිකාර බ්‍රහ්ම රාජයාට පින් පිරෙන මහා සෑයක්. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අබිනික්මන් කරද්දී ගිහි වස්ත්‍ර ඉවත් කරන්න. ගිහි වස්ත්‍ර අතාරිනකොට පැවිදි වස්ත්‍ර ගෙනල්ලා පූජා කරේ ගටිකාර බ්‍රහ්ම රාජයා. ගටිකාර බ්‍රහ්ම රාජයා පැවිදි වස්ත්‍ර සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට දීලා ඒ බෝසතාණන් වහන්සේ පෙරවාගෙන සිටි වස්ත්‍ර තමන්ගේ සුරතට අරගෙන සලුමිනි සෑය නිර්මාණය කළා. ඒ වගේම එදා කේසච්ඡේදනය කරද්දී ශක්තිවිඳු ඒත් එක්කම ඇවිල්ලා බෝසත් කේශ කලාපය අරගෙන ගිහිල්ලා තවතිසාවේ සිළුමිණි සෑය කෙරෙව්වා. ඉතින් මේ ගටිකාර සෑය වඳිනකොටම සිළුමිණි සෑයත් සලුමිණි සෑයත් එකටම වන්දනා කරන්න පුළුවන්. මේක සුන්දර අවස්ථාවක්. එතකොට කල්යාණ මිත්‍රයන් දෙදෙනෙක්ගේ මුණ ගැසීමක් සිදු වෙච්ච තැනක්. ඉතින්දා මේ පින්කම මේ ලෝකයේ පුදුම සහගත පින්කමක් කියලා හිතෙනවා. පසේබුදු මන්දිරයත් එක්කම. ඒ වගේමයි පුතා මේ විහාර මන්දිරයට යටින් තියෙනවා අරහන්තක මන්දිරය. රහතන් වහන්සේලාට වන්දනාමාන කරන්න තියෙන මන්දිරය. ඒ මන්දිරය වර්ෂ 10කට විතර පස්සේ ප්‍රතිසංස්කරණය වෙලා අලුත්ම ප්‍රතිමා වහන්සේලා වඩා හිඳුවලා ඒ විහාර මන්දිරයත් ගෞතම බුදු සාසන පූජා වෙනවා. ඒ විහාර මන්දිරයේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමගම සීවලී මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ ආදී උතුම් මුනිවරු වැඩ සිටිනවා. ඉතින් මේ මුනිවරුන්ගේ ශ්‍රී නාමයට ශ්‍රී අරහන්තක මන්දිරයත් පිදෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ මන්දිරයට යටින් ඔයාලා මේ විහාරයට ඇතුල් වෙනකොටම ගොඩාක් අය ශ්‍රම දාන කරනවා දැක්කා. ඒ තමා දානශාලාව. ඒ වගේම කුටි සෙනසුන් සංඝාවාස පරිසර අවුරුදු 21කට පස්සේ ප්‍රතිසංස්කරණය වෙනවා. ඒතර සංඝයා ගොඩාක් වැඩ වාසය කරන පුණ්‍ය භූමියක්. ඉතින් මේ කොළඹ නව නුවර පාර අයිනම තියෙන භාවනා මධ්‍යස්ථානය දානශාලාව පිළිසකර වෙලා
කුටි සෙනසුන් ගොඩනැගිලා අලුතෙන්ම ආවාස පරිසරය බුදු සාසන පූජා වෙනවා. එතකොට චෛත්‍යරාජන් වහන්සේ නමක් බුදු සාසන පූජා වෙනවා. බක්පුර පසළොස්වක පොහොයට ඒ වගේම පසේ බුදු මන්දිරයේ ගෞතම බුදු සාසනයට අභිනවයෙන්ම පූජා වෙනවා. බක්පුර පසළොස්වක පොහොයට අරහන්තක මන්දිරයේ ප්‍රතිසංස්කරණය වෙලා ගෞතම බුදු සාසන පිදෙනවා. බක්පුර පසළොස්වක පොහොයට ඒ වගේම දානශාලා සහිත සංඝාවාස සහිත කුටි සෙනසුන් ගෞතම බුදු සාසනයට පූජා වෙනවා. මේ බක්පුර පසළොස්වක පුන් පොහොය දවසට මේ පින්කම් ගණනාවක් එකට එකතු වෙච්ච සුන්දර පුණ්‍ය මංගල්‍යයක්. ඒ නිසා මේ පින්කමට ඕන කෙනෙකුට පුළුවන් සම්බන්ධ වෙන්න. තව කල් තියෙනවා, තව දවස් 20ක් විතර තියෙනවා. එතකොට කෙනෙකුට ඕන නම් වැලි කැටයකින්, ගල් කැටයකින් ශ්‍රම උපස්ථාන කරලා පින් රැස් කරගන්න පුළුවන්, උපස්ථාන කරන්න පුළුවන්. ඉතින් මේ පින්කමට පුතාලටත් ඒ වගේම මේවා අහන නරඹන හැම දිනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි සිහිපත් කළේ මේ වෙහෙර විහාර අපි හදලා තියෙන වෙහෙර විහාර බොහොම සදහෙන් අපි වන්දනා කරනවා තමයි. හැබැයි අපිට වෙහෙර විහාර ගොඩනගන්න හම්බ වෙනවා අඩුයි. අපේ අතින් මොනවා හරි දෙයක් ගඩොලක් වැලි කැටයක් ඇර තියලා ශ්‍රම උපස්ථානයක් කරලා අපිට හදන්න හම්බ වෙන අවස්ථා විරලයි. ඒ වගේ චෛත්‍යරාජන් වහන්සේලා මේ මන්දිර දානශාලා සහිත මේ මහා පුණ්‍ය මංගල්‍යයක් පවතින වෙලාවක හැම දිනාටම ඊට పూర్වයෙන් ඇවිල්ලා పూర్වවත් කරන්න පුළුවන් పూర్ව උපස්ථාන ඒ පින්කම වෙලේ ඇවිල්ලා සම්බන්ධ වෙලා වන්දනාමානන කරන්න පුළුවන්. පින්කමෙන් පසුවත් සදහැසිත උපදවාගෙන වන්දනාමාන කරන්න පුළුවන් මේ බුදු පසේ බුදු අරහන්තක මහ විහාරය මහමෙවුනාව භවනාසුර සංචිතයේ තියෙන සුන්දරම විහාර මන්දිරයක්. ඉතින් මේ කොළඹ ප්‍රදේශයේ වාසය කරන හැම දිනාටම පුණ්‍ය තෝතැන්න මේ කොළඹ ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බොහෝ පින් රැස් වෙන පුණ්‍ය නිධානයක්. ඉතින් මේ පින්කමට ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා මේ දරුවෝ පෙරහිටි හැම දිනාටම සම්බන්ධ වෙලා චෛත්‍යරාජන් වහන්සේ ප්‍රධාන විහාර මන්දිරයේ කුටි සෙනසුන් සහිතව ගෞතම බුදු සාසන පූජා කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ කලින් සඳහන් කර මංජූසක වෘක්ෂය. ඉතින් දැන් නම් ගොඩක් වැඩ ඉවරයි. ඒ වුණාට කට්ටිය තවමත් වත් පිළිවෙත් කරන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. පරමාතේ සුබ චරිතේ ලංකාපති නාරේන්ද්‍ර සිංහ නෘපතේ. මේ තමයි සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා ඉදිවුන මනරම් සත්බුදු විහාරය. ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් මාසැසිතිලෝනා වඳිම් හත පුදසුන් සදා එහි බැතිමල් පුදා මාසැසිතිලෝනා වඳිම් ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ගටිකාර මහා සෑයේ ගර්භය ඇතුළට. සෑරාජනන් වහන්සේ ගැන වැඩිදුර තොරතුරු පින්වත් අනුශාසක ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි පුතා. දැන් මේ පුතා ඇවිල්ලා තියෙන්නේ ගටිකාර සෑරාජනන් වහන්සේගේ ධාතු ගර්භයට. ඉතින් මේ ධාතු ආසනය මේ පුතාලට පේනවා. ධාතු ගර්භය සුන්දර නිර්මාණයක්. ශ්‍රී ගටිකාර මහා සෑයේ ගෞතම බුදු සාසන පූජා වෙන්නේ බක්පුර පසළොස්වක පුන් පොහොය දවසට. ඉතින් පුතා මේ ධාතු ගර්භයේ ඉහළ මේ දරුවන්ට පේනවා ඇති සුන්දර චිත්‍ර නිර්මාණ තියෙනවා. විශේෂයෙන්ම සතර දිශාවෙන් බ්‍රහ්ම රාජවරු 4 දෙනෙක් නිරූපණය වෙනවා. ගටිකාර මහා සෑය ගටිකාර බ්‍රහ්ම රාජයාට පින් පිරෙන සෑයක්. ඉතින් ගටිකාර මහා බ්‍රහ්ම රාජයාගේ සිතුවම නිර්මාණය වෙලා තියෙනවා. සහම්පති මහා බ්‍රහ්ම රාජයාගේ සිතුවම නිර්මාණය වෙලා තියෙනවා. සනන් කුමාර බ්‍රහ්ම රාජයාගේ සිතුවම නිර්මාණය වෙලා තියෙනවා. හාරිත බ්‍රහ්ම රාජයාගේ සිතුවම නිර්මාණය වෙලා තියෙනවා. ඒත් එක්කම දෙදෙලොවට අධිපති සක්දෙවිඳු සුන්දර නිර්මාණයක් විදිහට නිරූපණය වෙලා තියෙනවා. විශ්වකර්ම දෙවි පුත්‍රයා ඒත් එක්කම ලක්පරෝබාර දෙවිවරු
ශ්‍රී සුමන සමන් දේවතාවා ගැන මේ දරුවෝ අහලා තියෙනවා. මහියංගන මහසෑය නිර්මාණය කරපු සමොල්ල ගිරිහිස විමානයේ සුරකින්න සමොල්ල ගිරිහිස විමානයේ බොහෝ විරාජමානව සිටින සමන් දේවතාවා. ඒ වගේම කිරිවිහෙර සෑරජානන් වහන්සේට අධිග්‍රහිතව සිටින ශ්‍රී මහාසේන නම් වූ කාන්ත කුමාර දේවතාවා. ඒ වගේම මේ කැරණි ප්‍රදේශයේ බාරව සිටින පාත්තිනි දෙවංගන ආදී දෙවි දේවතාවෝ, ඒ වගේම රන්වල දෙවියන්, ඒ වගේම උප්පලවන්න දේවතාවා ආදී නානාවිධ දෙවිවරු බුදුරජාණන් වහන්සේ සරණ ගිය දෙවිවරු නිරූපණය වෙනවා. ඒත් එක්කම සතරවරන් දෙවිවරු, සුන්දර සිටුව මහපයිෂණ දේවතාවාගේ, විරූපාක්ෂක දේවතාවාගේ, විරූඩක දේවතාවාගේ ආදී දෙවිවරුන්ගේ සිටුවම් නිර්මාණ ජීවමාන විදිහට නිරූපණය වෙලා තිනවා. මේ වගේ සිටුවම් පුතා වෙන තැනක අපි දැකලා නැහැ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයේ මේ සිටුවම් නිර්මාණය වුණේ. ඒත් එක්කම මේ පහළ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට, රහතන් වහන්සේලාට නිතර සුපිපි මල් පිදේවා කියන අදහසින් මල් සිටුවම් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම පසු බිමින් හිමාල කඳු වැටිය, ඒ වගේම තවතිසාව නිරූපණය වෙනවා, ලස්සන දියදහරා, ඒ වගේම මේ ජලපන්ති මල් වලින් ගැවසීගත් ධාතු මන්දිරයක බිතු සිටුවම් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ සුන්දර කැටයම්, මේ හැම කැටයමකම ගොඩාක් අර්ථ තියෙනවා. ඉතින් තව මේ ධාතු ආසනීය නිර්මාණය වෙවි තියෙන්නේ. ඉතින් මේ අපිටත් ධාතු ගර්භය කොයි වගේද කියලා දකින්න හම්බෙන්නේ වත් පොයට. එච්චර සුන්දර ධාතු ආසනයක්. මේ සුවිශාල ධාතු ආසනයේ උඩ අඩි 7ක් විතර උස පිත්තල කරඬුන් වහන්සේ නමක්, ඉදිරියේ රන් ආලේප වෙන ලස්සන කරඬුන් වහන්සේ නමක් වඩා හිඳුවලා සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් නිදන්ගත කරලා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේ නමක්, ඒත් එක්කම සාරිපුත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ආදී මහරහත් උතුමන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විරාජමානව නිදන්ගත වන ධාතු නිදහනයයි අප්‍රේල් පොහොය දවසේ තියෙන්නේ. ඉතින් මේ ධාතු ගර්භය සුපූජිත වෙනවා බක්පුර පසළොස්වක පොහොය දවසට. ඔයාලා හැම දිනාටම අප්‍රේල් මාසේ බක් මාසේ 7 වෙනිදා ඉඳන් මේ ධාතු ගර්භය වඳින්න අවස්ථාව තියෙනවා. මොකද මේ ධාතු ගර්භය හැමතිස්සෙම විවෘත වෙන්නේ නැහැ. මේ දරුවන්ට පේනවා දොරටු 8ක් තියෙනවා. මේ ධාතු ගර්භය ඇතුලේ පහළ ප්‍රදක්ෂිනා මළුවක් තියෙනවා. මේ අපි ඉන්න තැනට පහලින් ගිහි පින්වතුන්ට ප්‍රදක්ෂිනා කරන්න මළුව තියෙන්නේ. මේ අපි වැඩ සිටින්නේ සංඝයා වන්දනාමාන කරන මළුවේ. ඉතින් දොරටු වටින්ම ඇතුළු වෙලා වන්දනාමාන කරන අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ ධාතු ආසනේ විශේෂත්වයක් තියෙනවා. සරණ ධාතුන් වහන්සේලාට පහලින් පසේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා තැන්පත් වෙනවා නිදන් වස්තු විදිහට. ඒත් එක්කම මේ පහලින් 80 මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා නිදන්ගත වෙනවා නිදන් වස්තු විදිහට. එතකොට අගිල් මල්, සඳුන් මල් ආදී අනේක විද සුගන්ධවත් වූ දැවයෙන් නිර්මාණය වෙච්ච මල් නිදන්ගත වෙනවා. ඒ වගේම නොඑක් වටිනා නිදන් වස්තු නිදන්ගත වෙනවා. මේක සුන්දර ධාතු නිදහනයක්. ඉතින් තමන්ගේ ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා 7 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා ඒ දින කිහිපය ඇතුළත. ඉතින් නැවත ආය අවුරුද්දකට පස්සේ තමයි කෙනෙකුට වඳින්න අවස්ථාව ලැබෙන්නේ. නිසා මේ ධාතු ගර්භය ඊටාම මනරම්ම නිර්මාණ වෙච්ච ධාතු ගර්භයක්, බ්‍රහ්ම රාජයෙකුට පුණ්‍යානුමෝදනා පිණිස නිර්මාණය වෙච්ච ධාතු ගර්භයක්, සුන්දර ධාතු ගර්භයක් දකින්ට ඔයාලට බක් මාසේ පුරපක්ෂයේ අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් මේ තියෙන පොඩි දෙයක් දැනට. ඉතින් තව දින කිහිපයකින් සියලු දේවල් සර්ව සම්පූර්ණ වෙනවා. සකලාංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ වෙච්ච ධාතු ගර්භයක් දකින්න කැමති නම්, වන්දනා කරන්න කැමති නම්, බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්න කැමති නම්, 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාට උපස්ථාන කරන්න කැමති නම්, ඒ වගේ මේ කොළඹ ප්‍රදේශයේ කොහෙවත් නැහැ අපි දන්න විදිහට මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේ නමක් අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට ලැබිලා තිබුණා. ඒ ධාතුන් වහන්සේ තමයි ගටිකාර සෑයි නිදන් වෙන්නේ රන් මංජු ශාවක. ඉතින් ඒ ධාතුන් වහන්සේලාත් ඔබට වන්දනා කරන්න මේ දරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පින්කමට සම්බන්ධ වෙන්න ඇස් දෙකින් දැකලා හිතා සතුටු වෙන්න පුළුවන් මහා පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ධාතු ගර්භය. ඉතින් අපි ඔබටත් මේ සිතින් ආරාධනා කරනවා මේ විහාරස්ථානයට ඇවිල්ලා වැඳ පුදාගෙන වත් පිළිවෙත් සිදු කරලා පින් රැස් කරගන්න කියලා. ඒ වගේම අප්‍රේල් මාසයේ බක්පුර පසළොස්වක දින තිබෙන ඒ මහා පින්කමට සහභාගී වෙන්න කියලා.
අපිට තවත් පින්වතුන් පිරිසක් හම්බුණා මේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයට කාලයක් තිස්සේ උපස්ථාන කරන. ඉතින් මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ මේ වන විට? ඇත්තට කියනවා නම් පුතේ අපිට පුණ්‍ය නිදානයක් වගේ මේක මේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ මේ කටයුතු වලට අපි නිරන්තරයෙන්ම දායක වෙනවා. අප්‍රේල් මාසේ පොය දවසේ ඔයාලත් දන්නවා මේ අපේ මේ ගටිකාර මහා සෑරජානන් බුද්ධ ශාසනයට පූජා වෙනවා. බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරලා බුද්ධ ශාසනයට පූජා වෙනවා. ඉතින් මේ දවස්වල ගොඩාක් තියෙනවා ශ්‍රම උපස්ථාන පින්කම් කරගන්න පුළුවන් හැකියාව. මම ඔයාලටත් කියන්නේ අපි වගේ මෙන්න ඇවිල්ලා කරගන්න පුළුවන් මේ අවස්ථාව විතරයි අපිට තියෙන්නේ. බුදුසසුනට පූජා වුණාට පස්සේ අපිට තියෙන්නේ වන්දනා කරගන්න විතරයි. දැන් ගොඩාක් කටයුතු තියෙනවා කරගෙන යන්න. හැමෝම එන්න ඇවිල්ලා සහභාගී වෙන්න. මේක ඇත්තටම අපිට ලොකු අවස්ථාවක් කියලා මම දකිනවා. අපි දැන් ආවා මේ විහාරස්ථානයේ සංඝාවාසයට. එතනත් ගොඩක් පිරිස එකතු වෙලා ශ්‍රමදාන කටයුතු වල නිරත වෙනවා. ඉතින් අපිට මේ අම්මා කෙනෙක් හම්බුණා. අපි ඒ අම්මගෙන් අහලා බලමු කොහොමද අද දවසේ ලැබුණ අත්දැකීම් කියලා. හොඳයි. මේ සංඝවාසයේ මේ අපි දැන් මේ හිටගෙන ඉන්න ප්‍රදේශය මේ වගේ අලුත් වෙන්නේ ගොඩාක් අවුරුදු ගානකට පස්සේ. මම කියන්නේ මේ අසපු ඉන්දි කරපු වෙලාව ඉඳලා අලුත් පස්සේ පළවෙනි පාට තමයි මේ වගේ ඉදිකිරීම් කටුවත්තක් සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මේ බිමට ටයිල් අතුරන්න, ඒ වගේ මේ උළුවස්ස තියන්න, ඒ වගේ මේ වගේ පේන්ට් කරලා මේ සංඝාවාසය මහා සංඝරත්නයට සුවපහසුවෙන් වැඩ ඉන්න. ඒ වගේම අපේ ගුරු දේව උත්තම ලොකු ස්වාමීන් වහන්සේට සුවසේම වැඩ ඉන්න පුළුවන් විදිහට තමයි මේක සකස් වෙන්නේ. ඉතින් අපිට මේ සියලු දෙනා එකතු වෙලා දිවාරයේ වෙහිසිලා මේ කරන දෙයින් බොහෝ පින් රැස් වෙනවා. ඉතින් අපි සතුටින් මේ පින් රැස් කරගන්නවා. ඒ වගේම තව බොහෝ පිරිසකට මේකට උපකාර කළ පින් රැස් කරගන්නට අවස්ථාව තියෙනවා. ඉදිරියෙන් තමයි දානශාලාවක්. ඒකත් චූටි දානශාලාවක් තමයි තිබුණේ. දැන් ඒක විශාල වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා 25 නමකට වගේ දාන වළඳන්න පුළුවන් ස්ථානයක් බවට පත් වෙනවා. සිරිඝටිකාර සරදුන් නමදින් පුණ්‍යාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ